පාලන ගිනුම්. මොකද නම කිව්වත් නිකන් බය හිතෙනවා වගේ අමාරුයි කියලා හිතෙනවා වගේද? ගොඩක් ළමයින්ගේ හිත ඇතුලේ ඔළුවේ තියෙන අමාරුයි කියලා හිතන පාඩමක් තමයි මේක. එහෙනම් වීඩියෝ එක බලන්න පටන් ගන්න වෙලාවේ ඔහොම ඔළුවේ තියෙන අදහස වීඩියෝ එක ඉවරනාට පස්සේ ඔයාට ලේසිම ආසම පාඩමක් කරන්න වගකීම මම ගන්නවා. එහෙනම් ඔයාට කරන් තියෙන්නේ මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. හරි? පොඩි අදහසක් ඔයාට මේ ගැන කිව්වොත් එහෙම මේකෙන් ඔයාට පේපර් 1 එකේ ප්‍රශ්න කිහිපයකුත් සහ පේපර් 2 එකේ හරි සම්බන්ධිත කොටසක් විදිහට සම්බන්ධිත ප්‍රශ්නයක් විදිහටත් එන විෂය කොටසක් තමයි මේ පාලන ගිණුම් කියලා කියන්නේ. ඉතින් මේ පාලන ගිණුම් හරි කියන පාඩම අපේ සම්බන්ධ වෙන්නේ අපේ විෂය තුල තියෙන අපි කතා කරන කොටස වෙච්ච ගිණුම් කරන ක්‍රියාවලියේ සම්බන්ධිත කොටසක් විදිහට මේක සම්බන්ධ වෙන්නේ ලෙජරේ කියන පියවරත් එක්ක. අපි මේ පාඩම අවතීර්ණ වෙමු කොහෙන්ද ඔය කියන ගිණුම් කරන ක්‍රියාවලියම තමයි මෙතනට එන්න ඕනේ. හරි මොකද්ද මේකේ පියවර ටික? ඔයා දන්නවා දැන් මේ වෙනකොට අපේ ගිණුම් කරන ක්‍රියාවලියේ පියවරයන් වෙන්නේ මොනවද? හරි. අපි මේ ටික ටක් ගාලා ලියා ගන්න පුළුවන්. පොඩ්ඩක් මූණන්න බලන්න මොනවද කියලා. හරි. මේකේ පළවෙනි පියවර වෙන්නේ ගනුදෙනු. ඊට පස්සේ මොකද්ද? මූලාශ්‍ර ලේඛන. හරි. ඊට පස්සේ තියෙනවා මූලික සරහන් පොත්. ඊළඟට ලෙජරය. ඊළඟට ශේෂ පිරික්සුම. ඊළඟට මූල්‍ය ප්‍රකාශන. හරි. එතකොට මේ කියන හරි පියවරයන් වලට අපි ලස්සන කරගන්න පොඩ්ඩක් ලස්සන ඊතල ටිකකුත් දාගමු. ඔන්න දැම්මා. මේකේ ළමයි තියෙනවා විශේෂ පියවරයක් ලෙජරේ කියලා. මොකද්ද මේ ලෙජරේ කියන්නේ? ලෙජරේ කියලා කියන්නේ ගිණුම් පවතින ස්ථානේනේ. හරි. මීට කලින් ලෙජරේ වාට උගන්වුවා. දෙවෙනි පාඩමේදී ඉගෙනුවා. හරි. පොඩි බොරුවක් එක්ක තමයි ඉගෙනන්නේ. පොඩ්ඩක් හංගල ඉගෙනන්නේ. ඇයි ඒ? එතනදී ඔයාට මේ ගැන කිව්වොත් එහෙනම් පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. ඔන්න දැන් ඒක පොඩ්ඩක් විස්තීර්ණ කරලා ඒක ඇතුළත තියෙන සත්‍ය තත්ත්වය පෙන්වන්න යන්නේ. පස්සේනේ කොහොමත් ඔක්කොම පෙන්වන්නේ. හරි. කොහොම හරි මේ තියෙන ලෙජරේ තුල ළමයි ප්‍රධාන වශයෙන් අපි අර කලින් ඉගෙන ගත්ත කොටස හරිට අමතරව තව කොටසක් හැංගිලා තියෙනවා. ඒකක් තියෙනවා. කලින් ඔයා ලෙජරේ කියලා ඉගෙන ගත්ත කොටස දැන් මේකේ එක කොටසක් වෙලා තව අලුත් එකක් අලුතෙන් පටන් ගන්නවා. හරි. මොකද්ද මේකේ තියෙන කොටස? මෙහෙමයි. අපි ඉගෙන ගත්ත ඒ ලෙජරේ කියලා ඉගෙන ගත්ත කොටස දැන් මේකේ අපි හඳුනාගන්නේ පොදු ලෙජරේ කියලා. හරිද? පොදු ලෙජරේ කියලා හඳුනා ගන්නවා. එතකොට මීට අමතරව අලුතෙන් තව කොටසක් එනවා. ඒ මොකක්ද සර්? ඒ තමා උපලෙජරය. උපලෙජරේ එහෙම නැත්නම් අතිරේක ලෙජරේ කියලා කියනවා. හරිද? හරි. එතකොට මේ විදිහට ලෙජරය දැන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද කොටස් දෙක? පොදු ලෙජරය සහ උපලෙජරය. හරි. ඒ අනුව මේ පොදු ලෙජරය සහ හරි උපලෙජරය. පොදු ලෙජරය සහ උපලෙජරය. හරි කියන කොටස් දෙකේ අපි ඔය ඉගෙන ගත්ත හරි කොටස පොදු ලෙජරේ විදිහට මම දැන් ඔයාලට පැහැදිලි කරානේ. එතකොට මේ පොදු ලෙජරේ තුල තියෙන එක ගිණුම් විශේෂයක් තමයි අපි මේ පාලන ගිණුම් කියලා හඳුන්වන්නේ. හරි. මොකක්ද? මෙන්න මෙහිමයි. අපි බලමු මොකක්ද කියලා. හරි. ඔයා දන්නවා අපේ ව්‍යාපාරේ අපි ගනුදෙනු කරනවා විවිධ පාර්ශවයන් එක්ක. හරි. ඒතර අපි හඳුනා ගමුකෝ මේ තියෙන්නේ අපේ ව්‍යාපාරේ. හරි. ඔන්න ව්‍යාපාරේ තියෙනවා. හරිද? මේ ව්‍යාපාරයේ ළමයි මොකද කරන්නේ? මේගොල්ලන් කරන ගනුදෙනු විශේෂයක් තමයි ණයට විකුණුම්. ඇයි එහෙම කියන්නේ? අපේ ව්‍යාපාරේ මොන ව්‍යාපාරයක්ද? භාණ්ඩ මිලදී අරගෙන විකුණන ව්‍යාපාරයක්. භාණ්ඩ මිලදී අරගෙන විකුණන ව්‍යාපාරය. ඒ ව්‍යාපාරේ මොනවා කරනවද? ණයට විකුණුම් කරනවා. ණයට විකුණුම් කරපුවාම ඇති වෙන්නේ කවුද? ඇති වෙනවා කෙනෙක්. කවුද? එයාලට කියනවා අපි ණය ගැතියෝ කියලා. අපි හිතමු දෙන්නෙක් ඇති වෙලා ඉන්නවා කියලා මෙහෙම. මෙයාට ණයට විකුණුම් කරලා තියෙනවා. මේ ඉන්නේ A, මේ ඉන්නේ B. හරි. මෙයාට ණයට විකුණුම් කරලා තියෙනවා 100ක්. මෙයාට ණයට විකුණුම් කරලා තියෙනවා 200ක්. හරි. එතකොට මෙන්න මේ A සහ B ට දැන් ඔන්න ණයට විකුණුම් කරානේ 100යි 200යි. හරි. එතකොට
මේකේ දැන් මේ ණයට විකුණුම් කරාට පස්සේ මේ A සහ B වෙනුවෙන් ළමයි පෞද්ගලික ගිණුම් දෙකක් ආරම්භ වෙනවා මේ උපලෙජරයේ තියෙන මොන කොටසද? හරි. ඒකට අපි කියනවා ණය ගැති ලෙජරය කියලා. හරි. එතකොට මේ ණය ගැති ලෙජරය ඇතුලේ මේ ගිණුම් දෙකක් ආරම්භ වෙනවා. මොකද්ද මේ ගිණුම් දෙක? මෙන්න මේකයි ගිණුම් දෙක. හරි. හරි. බලමු. ඒ අනුව මොකද්ද ගිණුම් දෙක? මේ දෙන්නට ඔන්න ගිණුම් දෙකක් ආරම්භ වෙනවා. හරි. ඒ ණයගැතියන්ගේ පෞද්ගලික ගිණුම් තියෙන කොටසට අපි කියනවා ණයගැති ලෙජරි කියලා. ඒතර මේ තියෙන්නේ A ගේ ගිණුම. හරිද? මේ තියෙන්නේ B ගේ ගිණුම. හරි. අපි හිතමු මේක ණයට විකුණුම් කරලා තියෙන්නේ මෙයාට 1.5 මෙයාට 1.8 කියලා. ඒ දිනයට අදාළව තමයි මේ ණයට විකුණුම් සටහන් වෙන්නේ. ඒතර A ගේ ගිණුමට 1.5 විකුණුම් කියලා 100යි B ගේ ගිණුමට 1.8 විකුණුම් කියලා 200යි. ඔහොම සටහන් වෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? හරි. ඊළඟට මේකේ ළමයි දැන් ඔන්න කොහෙටවත් බැර වෙන්නේ නැහැ. හරි? කොහෙටවත් බැර වෙන්නේ නැහැ. හර වෙනවා විතරයි. ඒ කියන්නේ විකුණුම් නිසා ණයගැතිය වැඩි වෙනවනේ. ඒ නිසා මේ ගිණුමට හර වෙනවා. හරි? මේ ගිණුමට හර වෙනවා. පෞද්ගලිකව එච්චරයි. දැන් ඊට පස්සේ අපිට මුදල් ලැබෙනවා කියලා ණයගැතිය අඩු වෙනවනේ. ඒතකොට මේ ගිණුම් වලට බැර වෙනවා. පෞද්ගලික වේ ණයගැතිය රමන බලපෑම සටහන් කරනවා. හරි? හරනම් හර විතරයි බැරනම් බැර විතරයි. වැඩි දුර කියන්න ඈ. ඊට පස්සේ මේ ගිණුම් ටික බැලන්ස් වෙනවා. හරි? ඔන්න මෙයාගේ ශේෂය 100යි. අපි චුට්ටක් උඩට ගමුනේ. හරි? මෙයාගේ ශේෂය එන්නේ කීයද? 100යි. ශේෂය පාගේ ශේෂය ඊගේ 200යි. ශේෂය පාගේ ඊගේ 200යි. හරිද? හරි. දැන් මේ කියන ශේෂයන් ටික දාලා හරි මේ කියන ශේෂයන් ටික දාලා අපි හදනවා ලේඛනයක්. මොකක්ද හදන ලේඛනය? හරි මේකේ හදනවා මෙන්න මෙහෙම ලේඛනයක්. ණයගැතියන්ගේ ශේෂ ටික දාලා හදන ලේඛනය. හරි මොකද්ද? ඒකට අපි කියනවා මොකද්ද? ණයගැති ශේෂ ලයිස්තුව. හරි ආයනුව A ගේ ශේෂය 100යි B ගේ ශේෂය 200යි ඔන්න දානවා 300ක්. හරි ඔන්න දැම්මා. එතකොට ණයගැතියන්ගේ ඔන්න අවසන් ශේෂය 300ක් ආවා. ඒ වගේම මේක ලෙජරේ පොදු ලෙජරේත් සටහන් කරනවා. පොදු ලෙජරේ සටහන් කරන්නේ කොහොමද? පොදු ලෙජරේ ලියන්නේ මෙන්න මෙහිම. මේ පොදු ලෙජරේ මේ ටික ලියන්නේ සමස්තයක් විදිහට. මේ 200ක විකුණුම් 300ක විකුණුම් එකපාර දානවා. හරි 300ක විකුණුම් එකපාර දානවා. හරි කොහොමද දාන්නේ? මෙතනත් අපි අඳිනවා ගිණුම් දෙකක්. මොකද්ද ගිණුම් දෙක? ඒකේ අඳින්නේ එකක්. දැන් මේ විකුණුම් සටහන් ණයට විකුණුම් සටහන් කරන්න යන්නේ. හරි ඒක එකක් තමයි ණයගැති පාලන ගිණුම. හරි මේ 300 ණයගැති පාලන ගිණුමට හර කරනවා. හරි දාන්නේ මේ කාල සීමාව අවසන් දිනේ. මේ ගන්න ළමයි මේ මූලික සටහන් පොත් වලින්. මූලික සටහන් පොත් වලින් අරන් දාන්නේ 1.31 විකුණුම් ගිණුම කියලා. ණයගැති පාලන ගිණුම හර කරනවා. විකුණුම් ගිණුම බැර කරනවා 300යි 1.31 ණයගැති පාලන. හරිද? ඔන්න සටහන් කරනවා. හරි ඊට පස්සේ දැන් ඔච්චරයි. දැන් ඔන්න ණයගැති පාලන ගිණුම කියන්නේ මේ සමස්තය සටහන් කරන තැන. හරිද? එතකොට දැන් ණයගැතියන්ගේ මුදල් ලැබුණත් ඒ සියලු දෙනාගේ ලැබීම් ටික මේක එකපාර දානවා. හරිද? හරි. ඔය විදිහට ළමයි ණයගැතියන්ට අදාළව ඔහොම සටහන් කරනවා වගේම ණය හිමියන්ටත් සටහන් කරනවා. ඒ කියන්නේ හරි. ඒක බලමුකෝ. දැන් ණය හිමියන් සම්බන්ධ ඊට පස්සේ මම මේකේ තව දුරටත් වැඩි කතාවක් කියන්න ඈ. ණය හිමියන්ගෙන් ව්‍යාපාරය වෙන්නේ මොකද? ණය හිමියා තියෙන්නේ මොකක් මතද? ණයට ගැනුම් මත. හරි?
ණයට ගැනුම් මත තමයි ඇති වෙන්නේ කවුද? ණය හිමියෝ. හරි? ණය හිමියෝ ඇති වෙන්නේ ණයට ගැනුම් මත. හරි? එතකොට අපි හිතමු මේ x කියලා ණය හිමියෙක් ඉන්නවා y කියලා ණය හිමියෙක් ඉන්නවා. හරිද? මෙයාගෙන් ණයට ගැනුම් වටිනාකම අපි හිතමු රුපියල් 50යි. හරි 500යි ගමු. මෙයාගේ ණයට ගැනුම් රුපියල් 200යි. හරි? ඔන්න ණයට ගැනුම් තියෙනවා. මේ සම්බන්ධයෙන් ළමයි අපි ලියනවා. හරිද? මොකේද? ඒකේ වෙනම තියෙනවා ලෙජරේ කොටසක් අර උප ලෙජරේ කොටස. ඒකට කියනවා ණය හිමි ලෙජරේ. ණය හිමියන්ගේ පෞද්ගලික ගිණුම් තියෙන කොටස ණය හිමි ලෙජරේ. හරි? එතකොට මේකෙත් ණය හිමියන්ට අදාළව පෞද්ගලික ගිණුම් අදිනවා. හරි? කොහොම සටහන් වෙන්නේ? මේමයි සටහන් වෙන්නේ. හරි? හරි. ඊට පස්සේ හරි. දැන් ණය හිමියන්ගේ ගිණුම් දෙක. මේ තියෙන x ගේ ගිණුම හරි y ගේ ගිණුම හරි. එතකොට මේ x ගේ ගිණුම තුල සටහන් වෙනවා කීයක්ද? 500යි මේ 200ක ණයට ගිණුම. 500ක ණයට ගිණුම් කියන්නේ හරි. ගැනුම් නිසා ණය හිමි මොකද වෙන්නේ? වැඩි වෙනවා. ණය හිමි වැඩි වෙනවා, වගකීම් වැඩි වෙනවා, වගකීම් වැඩි වීම බැර. හරි 500යි. අපි දිනේකුත් දාගමුකෝ. මේක 1.9 මේක 1.12. හරිද? ආයනු 1.9 ගැනුම් කියලා. ඊට පස්සේ මෙයාගේ 1.9 ගැනුම් කියලා 200යි. හරි? ඊට පස්සේ මේ ගිණුනුත් බැලන්ස් වෙනවා. හරි? ඔන්න 500යි 500යි 500යි. හරි? 1.31 ශේෂය පාගේ 2.1 ශේෂය ඊගේ 500යි 200යි හරි ආයනෝ මේ ශේෂයන් ටික දාලා අපි හදනවා ණය හිමි ශේෂ ලැයිස්තුව. හරි ඒ අනුව හරි මේක උඩින් දානවා අපි ණය හිමියාගේ නම x y x ගේ ශේෂය 500යි y ගේ ශේෂය 200යි මුළු එකතුව 700යි. හරි ඔන්න පෞද්ගලිකව මේ ණය හිමියන්ගෙත් සටහන් කරලා ඊට පස්සේ මේ සමස්තය හරි සමස්තය සටහන් කරනවා. ඒ කියන්නේ මේ ණයට ගැනුම් සම්පූර්ණ ප්‍රමාණය හරි ණයට ගැනුම් සම්පූර්ණ ප්‍රමාණය අපි ලියනවා මොකේද? මේ පොදු ලෙජරේ. හරිද? පොදු ලෙජරේ අපි ඊට අදාළව අඳිනවා ගිණුමක්. මොකක්ද අඳින ගිණුම? අපි මේකට අඳිනවා ණය හිමි පාලන ගිණුමක්. හරි? ඒ අනුව මේක සටහන් කරන සම්පූර්ණ ඩබල් එන්ට්‍රි එක ගැනුම් ගිණුම හර කීයද? 700යි. සම්පූර්ණ ණයට ගැනුම් 700ම දාන්නේ 700යි 1.31 ණය හිමි පාලන කියලා. ඊට පස්සේ ණය හිමි පාලන ගිණුම බැර වෙනවා 700යි 1.31 ගැනුම් 700යි 1.31 ශේෂය පාගේ 2.1 ශේෂය ඊගේ. හරි? ඒ වගේම දැන් ණය ගැති පාලන ගිණුමත් බැලන්ස් වෙනවා 300යි. හරි? 300යි 300යි හරි? ඔන්න ඔය විදිහට සටහන් වෙනවා. එතකොට දැන් ඔන්න ණයගැති පාලන ගිණුමේ අවසන් ශේෂයයි ණයගැති ශේෂ ලැයිස්තුවේ අන්තිම ශේෂය බලන්න මෙතන 300යි මෙතනත් කීයද 300යි මෙතන 700යි මේකෙත් 700යි. ඔව් එහෙම වෙන්න එපා. එකම ගණදෙනු දානවා නම් මේක සමාන වෙන්න ඕනේ. හරි? හැබැයි මේකේ පොඩි කේස් එකක් යනවා. හරි? මේක මොනවා වෙනවද? මේ අවසාන ශේෂයන්. හරි? මේ පාලන ගිණුම් සහ
පාලන ගිණුම් සහ ඊට පස්සේ මේ කියන ශේෂලයිස්තු ශේෂයන් හරි අවසාන ශේෂයන් මොනවා වෙනවද? අසමාන වෙනවා. හරි. අන්නේ අසමාන වුණාට පස්සේ එතනින් පස්සේ කරන දේ තමයි අපේ මේ පාඩමේ දෙවෙනි කොටස. සෙකන්ඩ් පාර්ට් එක. හරි. ඒ සම්බන්ධයෙන් දෙවෙනි පාර්ට් එකේක ඒ සම්බන්ධයෙන් අපි මේකේ පස්සේ වීඩියෝ එකේ කතා කරනවා. හරි. මේකේ මම තව කොටසක් ඔයාලට කියන්න තියෙනවා මේ පොදු ලෙජරේ සහ උප ලෙජරේ හැදෙන විදිය සම්බන්ධයෙන් අවබෝධයක් ඔයාලට දැනගන්න ඕනේ. මොකද්ද? හරි. මෙහෙමයි කතාව. දැන් මේ පොදු ලෙජරේට තොරතුරු ගන්නේ මතක තියාගන්න පොදු ලෙජරේට තොරතුරු ගන්නේ මම මේ සයිඩ් එකෙන් ලියන්න. හරි. පොදු ලෙජරේට තොරතුරු ගන්නේ කොහෙන්ද? මෙහෙමයි. පොදු ලෙජරේට තොරතුරු ගන්නේ අපි මූලික සටහන් පොත් වලින්. හරි. මේක හදන්නේ වෙනම කෙනෙක්. මම පැත්ත ලියනවා. තොරතුරු ගන්නේ කොහෙන්ද? මූලික සටහන් පොත් මගින් තොරතුරු ලබා ගනි. හරි. ඊට පස්සේ මේක වෙනම පාර්ශවයක් තමයි සටහන් කරන්නේ. හරි. වෙනම කෙනෙක් මේක සටහන් කරන්නේ. සහ මේකේ ද්විත්ව සටහන් කරයි. හරි. ඒ කියන්නේ ඩබල් එන්ට්‍රි එකම ලියනවා. ණයකදී හරනම් තව කොහේ හරි ගිණුමකට බැර වෙනවා. හරි. එහෙම සටහන් වෙනවා. සහ මේකේ අපි සමස්තයක් විදිහට සමස්තයක් ලෙස සටහන් කරන. ඒ කියන්නේ කාල සීමාවේ සම්පූර්ණ ණයට විකුණුම එකපාර දාන. එහෙමයි සටහන්. පැහැදිලිද? හරි. ඔන්න මේ පොදු ලෙජරේට තොරතුරු සටහන් වෙන විදිය. ඊළඟට ඊට පස්සේ උප ලෙජරේ ගැන කිව්වොත් හරි. උප ලෙජරේට තොරතුරු ගන්නේ මතක තියාගන්න මූලාශ්‍ර ලේඛන වලින් තමයි මේ කියන උප ලෙජරේට තොරතුරු ගන්න. හරි. මූලාශ්‍ර ලේඛන මගින් මූලාශ්‍ර ලේඛන මගින් තොරතුරු ලබා ගනි. හරි. මේක කරන්නේ වෙනම කෙනෙක්. හරි. මූලාශ්‍ර ලේඛන මගින් තොරතුරු ගන්නවා. මේක හදන්නේ වෙනම කෙනෙක්. සහ හරි. ඒ වගේම මේකේ හරි තනි සටහනක් විතරයි තියන්නේ. තනි සටහනක් පමණයි තියෙන්නේ. හර කරොත් හර විතරයි, බැර කරොත් බැර විතරයි. හරි. සහ මේකේ ගණන් සටහන් කරන්නේ පෞද්ගලිකව ගනුදෙනු සටහන් කරයි. හරි. පෞද්ගලිකව ගනුදෙනු සටහන් කරයි. කොහොමයි වෙන්නේ? හරිද? එතකොට මේ කියන හරි පොදු ලෙජරය සහ උප ලෙජරය සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම අවබෝධය ඕනේ මේ පාඩම ඉගෙන ගන්න. ඒ කියන්නේ පාලන ගිණුම් කියලා කියනලමයි පොදු ලෙජරයේ තියෙන කොටසක්. හරිද? ඒක හැදෙන්නේ කොහොමද? මේකත් එක්ක සම්බන්ධිතව තියෙන උප ලෙජරය කියන්නේ මොකක්ද? ඒක හැදෙන්නේ කොහොමද? මේ පිළිබඳ 100%ක් දන්නවනම් ඊළඟ කොටස් ඊටාම ලේසි වැඩ. හරිද? ඊළඟ කොටස් ටික මම මේ ප්ලේලිස්ට් එකේම වෙන වෙනම වීඩියෝ විතර දාන්නම්. ඊළඟට තියෙන්නේ මෙතනින් පස්සේ ළමයි. හරි? සංශෝධ පාලන ගිණුම, ශේෂලයිස්තු නිවැරදි කිරීම ප්‍රකාශනය සහ සැසඳුම් ප්‍රකාශන කියන තුන. ඔය තුනම මම පොඩි වීඩියෝ තුනකින් දානවා. මේක ඉස්සල්ලාම ස්ථාවර කරගන්න. මේක බැරි නම් මේක බලලා හැදෙන විදිය ගැන අවබෝධයක් අරගෙන ගණන් ටිකක් හදන්න. ගණන් හදන්න ඔයා අවශ්‍යයි නම් මේ පාඩමේ අවබෝධය හරියට නැත්නම් පහළ දින නම්බර් එකට කෝල් එකක් දාලා ටියුට් පැක් එක ගන්න. ඒතර ඔයාලට ගණන් හදලා පාස් පේපර්ස් කරලා අර සම්පූර්ණ කතන්දරය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් තියෙනවා මේ අවබෝධය එනවා මේකෙන්. හැබැයි වැඩිදුරට අවශ්‍යයි නම් ඉගෙන ගත්තේ නැති කෙනෙක් නම් මේ පාඩම මුලින් ඔයාට ඒ ක්‍රමයේ තමයි හොඳම විදිය. සහ මේක ඉතුරු කොටස් ටික ඊළඟ ප්ලේලිස්ට් එකේ වීඩියෝ වලින් දානවා. ඒකෙන් බලන්න අර ඕගොල්ලන්ගේ ප්‍රශ්න තියෙන්නේ ඔය ඊට පස්සේ කොටස. හරි. හැබැයි මේ ප්‍රශ්න ටික එහෙමයි කිව්වට ඒ ප්‍රශ්න ටික උද්ගත වුණේ ඇති උනේ මේ කොටසින්. හරි. එහෙනම් ඔයාගේ හරි පාලන ගිණුම් මේකකේ පළවෙනි පාර්ට් එක තමයි මේ අපි සාකච්ඡා කරේ. දෙවෙනි කොටස තුන්වෙනි කොටස අපි බලමු. එහෙනම් ඔන්න පොඩ්ඩක් ඉන්න ඉවසලා. හරි. හරි මම අර කියපු විකල්පය ගැනත් හිතලා බලන්න. ඔයාලට මේ පාඩම අමාරු එකක් වගේ කියලා හිතෙනවා නම් ටක් ගාලා කෝල් එකක් දීලා ටියුට් පැක් එක ඉල්ලගෙන දවසක් ඇතුළත මේක කම්ප්ලීට් කරන්න වගකීමෙන් කියන්නේ. සහ ඔයා ඊළඟ වීඩියෝ දෙකත් බලන්න විතරට තීරි. හරි. එහෙනම් ප්‍රශ්නයක් කරගන්න එපා. එහෙනම් ගිණුම් කරන්නේ මොන ප්‍රශ්න තිබ්බ වුණත් අපි ඔයාලට විසඳන දෙන්න සූදානම්. හරි. කතා කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න. නැවත වීඩියෝ එකකින් හමුවෙමු. හැම බලාපොරොත්තු වෙමින් සමු ගන්නවා.